හිතන්න පෘථුවිය වගේ අටගුණයක් විශාල ජීවය පැවතිය හැකි ග්‍රහලෝකයක් තියෙනවා කියලා. ඔව්, මේ තමයි අපි කවුරුත් දන්න K2-18b ග්‍රහලෝකය. මේ ග්‍රහලෝකය පිහිටලා තියෙන්නේ පෘථුවියේ ඉඳලා ආලෝක වර්ෂ 124ක් පමණ දුරකින්. මේ ග්‍රහලෝකයේ ජීවය තියෙනවද? ඔව්, විද්‍යාඥයෝ විශ්වාස කරනවා මේ ග්‍රහලෝකයේ ජීවය තියෙනවා කියලා. ඉතින් මේ විදිහට විශ්වාස කරන්න හේතු කිහිපයක් බලපාලා තියෙනවා. ඔන්න ඒ අතරින් මූලික වෙච්ච හේතු 3ක් පිළිබඳව කතා කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේ විශ්මයජනක වීඩියෝවේ අවසාන තප්පරයේ තෙක්ම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මෙන්න මේ කියන හේතු පිළිබඳව අපි විස්තරාත්මකව බලමු. අංක 1. මීතේන් සහ කාබන් ඩයොක්සයිඩ් වායු පැවතීම. මේ වායු වර්ග දෙකම පෘථිවියේ තියෙන ප්‍රධානම වායු වර්ග දෙකක්. මේවා ජීවීන්ගේ පැවැත්මට ඉතාමත් අත්‍යවශ්‍ය වායු. ඉතින් මේ මීතේන් කියන වායුව අපි ගත්තොත් මේක හැදෙන්නේ ජීරණ ක්‍රියාවලිය තුළින්. මේ වායුව ඛනිජ ගල් වලිනුත් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වායුව මේ K2-18b කියන ග්‍රහලෝකය තුල අන්තර්ගත වෙනවා. ඉතින් මේකෙන් අපිට නිගමනයකට එළඹෙන්න පුළුවන් මේ වායුව පවතින හින්දා මේ ග්‍රහලෝකයේ ජීවය පවතින්න පුළුවන් කියලා. අපි බලමු කාබන් ඩයොක්සයිඩ් වායුව. කාබන් ඩයොක්සයිඩ් වායුව ඇති වෙන්නේ ජීවීන්ගේ ආශ්වාස සහ ප්‍රාශ්වාස ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට. අංක 2. ඩයමෙතිල් සල්ෆයිඩ් තියෙන බවට සලකමු. මේ ඩයමෙතිල් සල්ෆයිඩ් කියලා කියන්නේ සාගර ජීවීන් තුලින් නිපදවන වායුවක්. සාගර ජීවීන් කිව්වම මේකට මත්ස්‍ය විශේෂ සහ සාගරයේ පවතින ශාක වර්ග අයත් වෙනවා. හැබැයි මේ ඩයමෙතිල් සල්ෆයිඩ් කියන වායුව නිපදවන්නේ සාගර පැලෑටි. මේ වායුව ජීවීන් ඉන්නවා කියලා කියන්න තවත් එක හොඳම උදාහරණයක් බවට පත් වෙනවා. අංක 3. හයිසීන් ප්ලැනට් වර්ගයට K2-18b ග්‍රහලෝකය අයත් වීම. අපි මුලින්ම බලන්න ඕනේ හයිසීන් ප්ලැනට් කියන්නේ මොකක්ද කියලා. හයිසීන් ප්ලැනට් කියන වර්ගයට ඇතුළත් වෙන්න යම්කිසි ග්‍රහලෝකයක් සපුරාලන්න ඕන අවශ්‍යතා කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි හීලියම් වායුව අධික වූ වාතාවරණයක් පවතින්න ඕනේ. දෙවැනි එක මතු පිට සාගර පවතින බවට විශ්වාස කරන්නත් ඕනේ. අංක 3. පෘථිවියේ උෂ්ණත්වයට සමාන විදිහට ජීවීන්ට ජීවත් වෙන්න සුදුසු උෂ්ණත්වයක් සහිත පරිසරයක් පවතින්නත් ඕනේ. අංක 4. පෘථිවිය වගේ 2-10 අතර ගුණයක විශාලත්වයෙන් යුතු ග්‍රහලෝකයක් වෙන්නත් ඕනේ. ඉතින් මේ කියන K2-18b ග්‍රහලෝකය මේ අවශ්‍යතා අතරින් බොහෝමයක් අවශ්‍යතා සපුරනවා. ඉතින් අපිට කියන්න පුළුවන් ඒ නිසා මේ ග්‍රහලෝකය තුල ජීවය පවතින්න පුළුවන් කියලා. ඉතින් යාළුවනේ, ඔයාලත් මේ වීඩියෝ එක නරඹලා ඊටාම වැදගත් කරුණු බොහෝමයක් දැනගන්න ඇති. ඒ ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් ඔයාලව ඉක්මනට හමුවට එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.